My Family Kitchen YouTube channel එකට ඔයාලව සුපුරුදු ලෙන්ගතකමින් අදත් පිළිගන්නවා. ඉතින් උදේම බබාලව ඉස්කෝලේ ආවලා මට ගොඩ දවසකින් පහන්තිර හදන්න බැරි වුණා. ඇත්තටම ඕඩර් එකක් ආවා. ඒ කියන්නේ පහන්තිර බණ්ඩලයක්. ඒක මග ඇරුණා. ඉතින් අපරාධි කියලා හිතුණා හදපු නැති හින්දා. කියන්නේ රෙදි මහාන ඕඩර් එකක් ආවම පහන්තිර චුට්ටක් මග ඇරෙනවා. අපරාධි ඉතින් මේකින්ද මං අද ටයිම් එකක් අරගෙනම මුලින්ම සේරම වැඩ කරන්න කලින් පහන්තිර ටික හදන්න හැදුවේ. ඒ කියන්නේ අද බණ්ඩල් දෙකක් දාන්න තියෙනවා කඩේකට. ඉතින් ඒ ඕඩර් එකත් මග අරගන්න බැරි හින්දා. ඊට පස්සේ ඉතින් මේ හදන්නේ පෙට්ටි ටිකේ දාර තියෙනවනේ අර නමින්න තැන්. ඒ තැන් වලින් නවලා තියලා ඊට පස්සේ ගම් ටිකක් කාලා එක සයිඩ් එකක් තියෙනවා අලව ගන්න. ඊට පස්සේ බරක් තියලා චුට්ටක් වෙලා තිබ්බාම ඒ ටික අල වෙනවා. ඉතින් මේ ටික එක සැරේ කරන්න බැරි හින්දා මේ දැන් රෙදි කපලා රෙදි ටිකත් ඇදලා ඒ කියන්නේ අදින පහන්තිර ඇදපු ගමන්ම මේ ආපහු තිර කපන්න බෑනේ. පැයක් දෙකක් යන්න ඕනි අර ඇදිච්ච එක යථා තත්ත්වයටපත් වෙනකන් අපි තියන්න ඕනි රෙද්ද. ඊට පස්සේ ඒක හින්දා මම මේ අනිත් වැඩ ටික සේරම කරන්න කලින් මේ විදිහට රෙදි ටිකත් කපලා පෙට්ටි ටිකත් නවලා ඒ ටික අලවන්න ඕනි පැත්ත අලවලා තිබ්බා. එතකොට මට අනිත් වැඩ ටික කරලා ඉවරෙද්දී මේ ටික මේ සේරම වේලිලා පෙට්ටි වේලිලා මේ රෙදි ටිකත් ගන්නට හරි ගිහින් තියෙනවා. එතකොට කපලා මේ පැකට් එකට දාලා හවසට මට ගෙනිහින් දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් අද මග ඇරිච්ච වැඩ ගොඩකුත් තියෙනවා. වහිනවනේ රෙදි අවුවට දානවා ගෙට ගන්නවා වැඩ ගොඩයි. ඉතින් ගවුන් ටිකක් මහන්නත් තියෙනවා. සුදු පාට රෙද්දක් මම මේ වීඩියෝ එකේ අවසානට වගේ ඔයාලට පෙන්නනවා. ඒකෙන් টොප් එකක් මහන්න තියෙනවා. ඉතින් දැන් පොසොන් එකට අඳින්න වෙන්නේ නැති. ඉතින් පොය එක දිගටම එනවනේ. මාත් මහ ගන්න ඕනේ. මමත් අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවා. ඉතින් වෙලාව තමයි ප්‍රශ්නේ. අනිත් ඕඩර් ගොඩ ගැවුනහම තමන්ගේ ඒ ඕඩර් මග ඇරෙනවා. මම මේ විදිහට ඉතින් පහන්තිර ටික කපා ගන්නවා. මේ ඉතුරු වෙලා තියෙන පහන්තිර රෙදිත් ඉවරයි. ඒ ටිකේ ඉන්න බැරුණා අවසාන ටික. හොඳ රෙදි ටික තෝරලා අරගෙන මේ තියෙන්නේ අවසානටම ඩැමේජ් වෙච්ච ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවා. ඉතින් මම ඒවත් අහක දාන්න නැතුව මේ විදිහට ඉතින් අරන් තියලා තියෙනවා. මෙන්න මෙහෙම කපලා ගන්න පුළුවන්. ඉතින් හදිස්සියකට වීසි කරා නම් කම්මැලිකමට ඒ ටික අයින් කරලා තිබ්බනම් අපිට මෙහෙම ගන්න වෙන්නේ නැහැ. මම මේ විදිහට පහන්තිර පෙට්ටි ටික හදලා ඊට පස්සේ මේ පහන්තිර රෙදි ටිකක් කපා ගත්තා. ඉතින් මේ පෙන්නන්නේ මම පොරොන්දු වෙච්ච විදිහට එක නංගි කෙනෙක් මගෙන් සයිස් chart එක අහලා දෙවුණා කියුලට් වල. ඇත්තටම ඉතින් මම මේ විදිහට තමයි දැන් මම මේ වීඩියෝ කරන්නේ මොටිවේෂන් වීඩියෝ එකක් විදිහටනේ. ඉතින් උගන්නන විදිහෙන්නේ මේ කියන්නේ දැන් මම මාස 5ක් විතර වෙනවනේ ඉතින් YouTube channel එක පටන් අරන්. එතකොට මට අර උගන්නන්න තරම් බයයි. ඒක නිසා තමයි මේ විදිහට ඉතින් මම පොඩි මේ උදව්වක් විදිහට දැම්මේ. අර ඉන කියන පැත්තේ මීඩියම් එකේ මේ විදිහට ලකුණු කරන්න. ඊට පස්සේ කරූස කියලා මම මේ දාලා තියෙන පැත්තේ විදිහට වාටිය මිම්ම නම් ඉන මිම්මම ගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක සැහැල්ලුවට අඳින කලිසමන් නිසා. ඉතින් ඔයාලට පැහැදිලිත් දන්නේ මට ලොකු පැහැදිලි කිරීමක් කරන්නත් තේරෙන්නෙත් නැහැ. මම බලන්නම් ඉස්සරහට. ඉතින් මමත් මේ වීඩියෝ ටික කරගෙන යද්දී මං කියවනේ මං තාම ඇවිල්ලා YouTube කරන්න අරගෙන මාස 5ක් විතර වෙනවා. ඉතින් මේ තරම් දුරට එන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාලගේ ආදරේ හින්දා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි. ඉස්සරහට බලන්නම් මම කරන ඇඳුම් වල මම මහන ඇඳුම් වල ඒ මහන විදිහ මේ සයිස් කපා ගන්න විදිහ ඒ විදිහ ඒ ටික කරගන්න විදිහ අර උගන්නන්න කියන්නේ කියලා දෙන්න මම දන්න විදිහට. ඉතින් ඇත්තටම ටිකක් බයයි තාම ඉස්සරහට යනකොට මේ channel එක කරගෙන යනකොට ඉතින් අත්දැකීම් එක මටත් කියලා දෙන්න පුළුවන්. එතකම් මම ඒකයි දාන්නේ ඔයාලට මම මේ කරන වීඩියෝ වල ඔයාලට මොකක් හරි ගැටලු තියෙන තැන දැන් මේ කරන දැන් මං කිව්ලට ගම් අහනවා කියනකො මං ඉනගත්තේ කොහොමද කියලා කමෙන්ට් එකක් විදිහට අහන්න. එතකොට මම දන්න විදිහට උත්තරේ දෙන්නම්. ඉලාස්ටික් වල සයිස් එක කොහොමද කියලා කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට ඒ සයිස් එක මම ගන්න විදිහ කියලා දෙන්නම්. ඇත්තටම මේ ලාර්ජ් සයිස් එක ඒ නංගි
ඉන 32. ඉතින් ලාර්ජ් සයිස් එක ඇත්තටම ගානට තිබුණා කිව්වා හරිම හැඩට තිබුණා කිව්වා. මං ගිය සැරේ වීඩියෝ එකෙන් මහපු කිව්ලට වඩා මතක ඇති. ඉතින් ඒ විදිහට බලලා මහන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම මේ මහන්නේ ගවුන් දෙකක් මහනවා එකම රෙද්දෙන් ඩිසයින් දෙකකට. ඉතින් බතික් රෙද්දක් කියනකො බතික් රෙද්දක ඩිසයින් එක එන්න ගන්න නම් ගොඩ දුරට අමාරුයි. ඒකින්ද දැන් මෝස්තරේ එන්න ඕනි ඉස්සරහට කියලා හිතන්නකො ඔයා. එහෙම වුණාම ඔයා ගොඩාක් දුරට කරන්න ඕනි පිටිපස්සේ පළුව ඉස්සෙල්ලාම කපා ගන්න. පිටිපස්සට මෝස්තරේ එච්චරටම ඕනි. නමුත් එච්චරටම බලපාන්නේ නැහැ. ඒක නිසා ඉස්සරහට මෝස්තරේ ගන්න නම් ඔයා පිටිපස්සේ පළුව මුලින්ම කපාගෙන ඊට පස්සේ ඉස්සරහ පළුව කපා ගන්න. එතකොට අර දැන් ඔයා හිතන්නකෝ මල් වැලක් කියලා. ඒ මල් වැල ඉස්සරහට ලස්සනට එන විදිහට ඔයාට රෙද්ද නවලා හදා ගන්න පුළුවන්. එහෙම නැතුව එකවරම කපා ගන්න ගියොත් අර මෝස්තරේ කැපිලා හක යන අවස්ථාව වැඩි. ඒකින්ද මෙහෙම කරගන්න. ඉතින් මම එක ගවුමක් මැහුවේ හාප් ලෙයර්ඩ් අත දාලා. එතකොට අනිත් ගවුම අත කැප් අත. එතකොට මේ එක ගවුමක් නම් නිකන් මේ ලයින් ගවුම අනිත් ගවුමට ඉතින් එකම විදිහම අහන්න බෑනේ. ඒක හින්දා අනිත් ගවුමට යටින් ප්‍රිල් එකක් ඇල්ලුවා. ඉතින් හරිම හැඩයි. ඒ කියන්නේ ගෙදරට අඳින්න වගේ සැහැල්ලුයි. අත් නැතිව තමයි ගෙදරට වඩාත්ම සැහැල්ලුයි. ඉතින් එක විලාසිතාවෙන් කැමති අය ඉන්නවනේ. ඉතින් අපි ගෙදරට මැහුවා ගමනක් යන්න මැහුවා කියලා නැහැ. අපේ කුලිය අපි ගන්න ඕනි. ඒ කියන්නේ අපි තීරණය කරන් ඉන්න ඕනි මේ ගවුමට දැන් ගොඩ වැඩ තියෙන ගවුමකට ගන්න බෑ. මේ ගෙදරට අඳින මේ ගවුමක් මහන කුලියට වැඩි ගානක් තමයි ඒකට ගන්න පුළුවන්. ඒක හින්දා අපි තීරණය කරන්න ඕනි මේ ගාන තමයි මේකට ගන්න කියලා අපි තීරණය කරගෙන තමයි මේ ගණන් කියන්න ඕනේ. ඉතින් නැත්නම් අපිටත් පාඩුවක් වෙන්න අපි රෙදි අතින් දානවා නම් එහෙම දාලා එහෙම ඉතින් බෑනේ කරන්න. එහෙම කරොත් අපිටත් එපා වෙනවා මේ වැඩ. ඉතින් මේ දවස්වල බිස්නස් අඩුයිනේ. ඒ කියන්නේ දැන් අවුරුද්දට කට්ටිය රෙදි අරගෙන එයාලට දැන් රෙදිවල එක්කෝ අගයක් ඒ කියන්නේ අලුත් ඇඳුම් තියෙන හින්දා අගයක් නැති වෙලා නැත්තම් මේ ඉතින් අවුරුද්දට වියදම් කරලා සල්ලි නැහැ. ඒක හින්දා අපිට මෙහෙම වැඩක් කර හැකි. අපේ බිස්නස් ගොඩනගා ගන්න නම් අපිට ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් ඉතින් කොහොමත් ඒක කරන්න පුළුවන්. අපි රෙදි ගෙනල්ලා කස්ටමර්ස්ලට දැන් අපි දන්නවනේ මේ අය අපෙන් ගනී කියලා. ඉතින් එයාලට මම රෙදි වගේක් ගෙනාවා. ඔයාලා කැමති නම් තෝරලා ගන්න පුළුවන් කියලා කියන්න. ඉතින් ඇත්තටම කොච්චර රෙදි තිබුණත් ඔයා උනත් මං උනත් ඕනිම කාන්තාවක් ලස්සන මේ රෙද්දක් දැක්කොත් ඒකෙන් අනිවාර්යයෙන්ම ඕඩර් එකක් දෙනවමයි. ඒක හින්දා බිස්නස් නැති කාලෙට මෙන්න මේ වගේ දේවල් ගැනත් හිතන්න. ඉතින් මම මේ හාප් ලෙයර්ඩ් අත දාලා මහපු ගවුම එනාගිට ලස්සනට තිබුණා. ඉතින් එයා හරි සතුටු වුණා මේ ගවුම දැකලා. ඉතින් ඩිසයින් එකත් මම මේ කියපු විදිහට ඉස්සරහට ලස්සනට ගන්න පුළුවන් වුණා. මේ අනිත් ගවුම මේකට යටින් ප්‍රිල් එකක් දාලා කැප්පත දාලා තමයි මැහුවේ. ඉතින් ඒකත් ලස්සනටම තිබුණා. ඉතින් එකම රෙද්දෙන් වුණත් අපි ඩිසයින් එකක් හිතාගෙන මේ විදිහට මහලා දුන්නාම ඉතින් දෙවිදිහක්නේ එතකොට මාරු කර අඳින්න පුළුවන්. ඉතින් මෙන්න මේ සුදු රෙද්දෙන් තමයි මං කිව්වේ টොප් එකක් මහනවා කියලා. ඉතින් මේකත් මහන මං ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් මේ টොප් එක මැහුවහම කොහොමද තිබුණේ කියලා. ඉතින් ඒකත් ඒ අක්කට ඉල්ලුවේ තව ටික දවසක් තියෙනවා මහන්න හදිසි නැහැ. පහන්තිට පෙට්ටි ටිකත් වේලිලා තිබුණා. මේ තියෙන්නේ දුවෙක්ගේ පාටි ෆ්‍රොක් එකක්. ඉතින් මේකේ සයිඩ් ගහන්න තිබුණේ. මම කරන්නේ නූල් දාගත්තාම ඉතින් දැන් සුදු නූලනේ දාලා තියෙන්නේ. එතකොට ඒ නූලෙන් කරන්න තියෙන දැන් ඔය මේ සයිඩ් ගහනවා ආටි මහන එහෙම වැඩ තියෙනවා නම් ඒ වගේ දේවල් කරනවා. ඉතින් එතකොට අර මේ වෙනම එකට කාලය යොදවන්න ඕනේ නැහැ. මේ විදිහට තමයි ඉතින් අද දවසේ වැඩ ටික දවස් කියන්නේ ඉතින් මේ වීඩියෝ ක්ලිප් දවස් දෙකක විතර එකතුවක් තමයි. ඉතින් එක දිගට වීඩියෝ කරන්නත් බෑ. අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.